රජරට සරුසාර ගොවිබිම් අද රුධිරු ජීවිත සටනක් ගෙනියන මිනිස්සුන්ගෙන් පිරුණු දුක්බර ප්‍රදේශයක් බවට පත් වී තිබෙනවා. අනුරාධපුර පොළොන්නරුව සහ බදුල්ල යන ප්‍රදේශවල ජනතාව භයානක මෙන්ම අබිරහස් වකුගඩු රෝගයට ගොදුරු වෙමින් පවතිනවා. මෙය නිකන් රෝගයක් නෙමෙයි. අපේ ගොවී ජනතාවගේ නිසංසල ජීවිත විනාශ කරන සමාජ ව්‍යවසනයක් දවනවා. බොහෝ රෝගීන් සඳහා සතියකට දෙවතාවක් රුධිර කාන්දු පෙරන්නේ එහෙම නැත්නම් ලේ මාරු කරනවා නැත්නම් ඩයලිසිස් කියන ප්‍රතිකාරය කරන්න වෙනවා. මේ ප්‍රතිකාරය අත්‍යවශ්‍යයි ඔවුන්ගේ ජීවිතය පවත්වා ගැනීම සඳහා. යම් විදියකින් මෙම ප්‍රතිකාරය කරගන්නට බැරුව ගියොත් එහෙම උට පුද්ගලික අංශය වෙත යොමු වන්නට වෙනවා. එය ඊටා මිල අධික ක්‍රියාවලිය. ඇතැම් විට රුපියල් 10000ක් 15000ක් වගේ එක් වාරයකදී වේදම් කරන්නට වෙනවා. මේ කිසිසේත්ම දැරිය හැකි මුදලක් නෙවෙයි. ආනේ වකුගඩු රෝග වලට වඩා මේක වෙනස්. අධික රුධිර පීඩනය හෝ දියවැඩියාව නොමැතිව හටගන්නා මෙම රෝගය විද්‍යාඥයන්ට පවා අභියෝගයක්. මීට වසර 2කට පමණ පෙර සිංහාධිපති රංජිත් මහතා මට මෙම රෝහලේම මුණ ගැසුණා. එතුමා මේ රෝහලට පැමිණියේ අප රෝහලට ආධාර කිරීම සඳහායි. මේ අරුම පුදුම මිනිසා සමග මම පොඩි සංවාදයක යෙදුණා. එහිදී මට වකුගඩු රෝගීන්ගේ දුක් ගැනවිලි වකුගඩු රෝගය පිළිබඳව දැනුවත් කරන්න වකුගඩු රෝගීන්ගේ අවශ්‍යතා පිළිබඳව ඔහු වෙත කරුණු කීමට මට අවස්ථාවක් ලැබුණා. ඩොක්ටර් චාල්ස් නුගවැල ඔහු විසින් කළ ඉල්ලීමක් ප්‍රතිඵලයක් හැටියට තමයි මම ඩයලිස් සෙන්ටරයක් ආරම්භ කරමි කියන අදහස මුලින්ම ආරම්භ වුණේ. ඒ මම වසර 2කට පෙර උපසිංහාධිපති වශයෙන් සිටියේදී නවීකරණය සහ අලුත් වැඩියා කිරීමේ රෝහල් පරිශ්‍රයක් බාර දීමේ පැවති උත්සවයක තමයි ඔහු මෙම ඉල්ලීම කළේ. අද මට අති සන්තෝෂ දවසක්. අද ඔහු විසින් ඔහුගේ නායකත්වය යටතේ ජාත්‍යන්තර සිංහ සමාජය සමග එක්කහු වෙලා ඇඳන් 6කින් යුත් අංග සම්පූර්ණ වකුගඩු ඒකකයක් පරිත්‍යාග කිරීමට කටයුතු කරලා තියෙනවා. මෙය අප රෝහලේ නැති වුණත් වෙනත් රෝහලක් වන කොතලාවල ආරක්ෂක පීඨයේ මෙම ස්ථාපිත කරලා තියෙන එක කියලා මට දැනීම ගැන මම ගොඩක් ආඩම්බරයට පත් වෙනවා. පානීය ජලයේ ඇති විෂ සහිත ද්‍රව්‍ය, කුෂි රසායන, ඒ වගේම දැඩි කැපවීමෙන් වැඩ කරන අපේ ගොවී ජනතාවගේ ශ්‍රමය සමග ඇතිවන මහන්සිය මෙයට හේතු විය හැකි බව සොයාගෙන තියෙනවා. මේ සම්බන්ධව මම කරුණු කාරණා සොයා බැලීමේ කළ අධ්‍යයනයකදී සහ සක්්‍යතා අධ්‍යයනයේදී මට තේරුණ කාරණයක් තමයි අපිට තේරුණු කාරණයක් තමයි විශේෂයෙන්ම කුෂිකාර්මික ප්‍රදේශවල සිටින ඔය දඹුල්ල කුරුණෑගල ඒ වගේ ප්‍රදේශ අනුරාධපුර ප්‍රදේශ රෝගීන් බොහෝ අය මේ උවදුරට ගොදුරු වෙලා තිනවා. අප විසින් අප දිස්ත්‍රික්කයේ විසින් බොහෝ ව්‍යාපෘති ජල ව්‍යාපෘති බොහෝ දේවල් කරලා තියෙනවා. ඉතින් මේකේ අවසාන ප්‍රතිපත්තන වකුගඩු රෝගීන් බිහිවීම. ඉතින් මේකට ගොඩාක් දේවල් සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මම හිතුවා මේකට ඉතින් වෛද්‍යවරුන්ගේ ප්‍රකාශයන් කීපයක් මම ගත්තා. මට තේරුණා මේ සම්බන්ධව පැහැදිලි අඩුපාඩුවක් තියෙනවා කියලා අපේ ශ්‍රී ලංකාව තුළ. අප රෝහල ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතලම වකුගඩු බද්ධ කිරීමේ සහ ප්‍රතිකාර කිරීමේ රෝහලක් වුණත් වකුගඩු රෝගීන් සඳහා ඩයලිසිස් ප්‍රතිකාරය ලබා ගැනීම ඉතාමත්ම අභියෝගාත්මක කටයුත්තක්. මිලගණන් පරීක්ෂා කිරීමේදී සහ ඇගීමේදී මෙය ලක්ෂ 400ක විතර වන දැවන්ත ව්‍යාපෘතියක් බව මට පෙන්වන්නට තිබුණා. ඉතින් ඊට පස්සේ අපි මම ඊට පස්සේ තීරණය කරා මේකට ජාත්‍යන්තර ආධාර ලබා ගන්න යුතුයි කියලා. අපේ ආධාරත් සමග ඉතින් එහි ප්‍රතිඵලයක් වශයෙන් මම කළ ව්‍යාපෘති වාර්තාවක් මම යොමු කරා පසුගිය වසරේ. එහි ප්‍රතිඵලයක් ලෙස අනුමැතිය ලැබුණා ඩොලර් 80000ක් එනම් මිලියන 25ක් පමණ මුදල් ප්‍රමාණයක් අපිට අනුමත කෙරුවා LCIA එකෙන්. ඉතින් අපිට ඕන වුණේ මිලියන 9ක විතර ප්‍රමාණයක් තමයි අපේ ශ්‍රී ලංකාවෙන් හොයාගන්නට ඕනලා තිබුණේ. අපේ බොහොම තවත් කෙනෙකුට උදව් කිරීමේදී සතුටක් ලබන සිංහයන් කිහිප දෙනෙක් ඉතාමත් සුළු පිරිසකින් මට මූලික මුදල මිලියන 4.5ක් දාන්න පුළුවන් වුණා. ඒ ගැන මම සියලුම සිංහයන් ස්තුතිවන්ත වෙනවා. එතකොට මේ වෙනකොට මිලියන 9ක්
අපේ ශ්‍රී ලංකාව තුළින් අපි හොයාගෙන තියෙන මේකට. සෞඛ්‍යයට මෙම මුදල් එකතු කිරීම ගැන මම බොහෝට කෘතඥ වෙනවා. ඒ වගේම තමයි මෙම ඇඳන් 6කින් යුත් අංග සම්පූර්ණ රුධිර කාන්දු පෙරණ ඒකකයේ මගින් එක් උපකරණයකින් දවසට 3 වතාවක් ක්‍රියාත්මක කළහොත් දවසකට අවම වශයෙන් රෝගීන් 18 දෙනෙක්ට ප්‍රතිකාර කිරීමට හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ රෝගීන් 18 දෙනෙක් තමුන්ගේ ජීවිතය පවත්වා ගැනීමට මෙම වකුගඩු ඒකකයේ උපකාරී වෙනවා කියලා මම විශ්වාස කරනවා. ජනවාරි 30 ඩයලිසිස් සෙන්ටර් එක අපි විවෘත කරනවා. මේ අපේ තරම් භාග්‍යවන්ත නොවූ බොහෝ අයට වකුගඩු රෝගයේ වැළඳී මේ ඩයලිසිස් ප්‍රතිකාර කිරීම සඳහා පැමිණෙන බොහෝ අයට යම් සහනයක් සැලසීමේ බලාපොරොත්තුවෙන් ඩයලිසිස් මැෂින් ඩයලිසිස් උපකරණ 6ක් සහ මේ ඇඳන් ඒකටම අවශ්‍ය ඇඳන් තමයි වන වෙන්නේ. එවැනි ඇඳන් 6කුත් එක්ක අංග සම්පූර්ණ ඩයලිසිස් සෙන්ටර් එකක් අපි ජනවාරි 30 ආරම්භ කරනවා. මේ වගේ අවස්ථාවකදී අපගේ සිංහ රංජිත් මහතා මෙම ඒකකයක් ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගීන් වෙනුවෙන් දායක කිරීම ගැන ඉතාමත්ම ආඩම්බරයට පත්වෙනවා වගේම එතුමාට මෙම කටයුතු ඉදිරියේදී කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. අලුතින් ආරම්භ කරන ඩයලිසිස් ව්‍යාපෘතිය සඳහා නව මැෂින්ස් නව යන්ත්‍ර 6ක් සමග ඒකටම අවශ්‍ය කරන ඩයලිසිස් බෙඩ්ස් 6කුත් සම්බන්ධ කරගන්නවා. ඉතින් ඒකෙන් තමයි අපි මේ ඩයලිසිස් ආරම්භ කරන්නේ. එය අපේ අපතරම් භාග්‍යවත් වූ බොහෝ පිරිසකට සහන සැලසීමේ උදාර පරමාර්ථයෙන්. ඉතින් අපේ සිංහ ජාත්‍යන්තරයේ එකතු වෙලා අපගේ ශ්‍රී ලංකාව තුළ සිංහ ලයන්ස් ඒ වගේම අපේ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම දිස්ත්‍රික්කයේ සිංහයන් බොහෝ අය මේ වෙනකොට මේකට උදව් උපකාර කරලා තියෙනවා. ඉතින් ඒකට මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මෙතනින් අපි නවතින්නේ නැතුව මේක අධ්‍යයනය කිරීමට තවත් පැහැදිලි වෙච්ච කාරණයක් තමයි ඩයලිසිස් අවශ්‍ය රෝගීන්ට මේක 8ක් විතර මාසයකට කරන්න වෙනවා. වෙනම රජයෙන් මේ දෙන කන්සියුමර්ස් අපිට කියන්නේ ඒකට අවශ්‍ය දේ නොලැබුණු මොහොතක අපි සමහර වෙලාවට රෝගීන්ගෙන් අය කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ සඳහා උදව්වක් හැටියට අපි මේ ඩයලිසිස් ෆන්ඩ් එක දිගටම මේ රෝගීන් සඳහා ඉදිරි කාලව දිගටම ගෙනියන්න ඔබගේ ආධාරයෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මේ අවස්ථාවේදී මම ඉල්ලා සිටින්නේ ඩයලිසිස් සෙන්ටර් එක ආරම්භ කරා පමණක් නොව ඉදිරියට කරගෙන යාම රෝගීන්ගේ මාසික අවශ්‍ය මේ ඩයලිසිස් කිරීමේ අවශ්‍යතාවයන් සඳහා ඔබගේ ආධාරය දෙන්න. එතකොට ඒ අයගේ ජීවිතයට නව අරුතක් ලබා දෙයි, නව බලාපොරොත්තු ලබා දෙයි. ආදරණීය සිංහ සමාජික සමාජිකාවනි, අද ඔබේ පරිත්‍යාගශීලී දෑත් අපේ ගම්වල ජනතාවට ඉතාමත් අවශ්‍යයි. කුඩා වූවත් ඔබ කරන සෑම පරිත්‍යාගයක්ම ජීවිතයක් බේරා ගැනීමට උපකාරී වෙනවා. එබැවින් අපි මේ ජීවිත සටන ජය ගමු. ඒ අභියෝගයට පිහිට වෙමු. ඒක විශාල පින්කමක්. ඉතින් මාගේ තේමා පාඨය අපි එක්ව සිනාසමු, එකට සිනාසමු. Smile together. අපි වගේම තවත් අයගේ සිත් සතුටු කර ඒ අයටත් hina වීමේ හැකියාව අපි ලබා දෙමු. එක් පරිත්‍යාගයකින් ජීවිතයක්, එක් ජීවිතයකින් පවුලක්, එක් පවුලකින් ගමක්, එක් ගමකින් රටක් සුවපත් කර එක්ව සිනාසෙමු. Please credit your kind contribution to the account number 043011769281 at Selam Bank, Homagama branch under the account name Lions Club District 306C2 Dialysis Center. Your generous support reflects a noble commitment to humanity and will greatly assist in sustaining this vital cause.